අයියයි මට මෙහෙම කරන්නේ. මට මෙහෙම කරන්නේ. මම මොනවද කරේ? මොළ කරන වෙර නිසා මට ගෙදර ඉන්නත් නැහැ, වත් ඉන්නත් නැහැ, දැන් පාර බැල යන්නත් බෑ. දැන් ඒවල තමුසර තියෙන ප්‍රශ්න. ඔය දන්නවද මට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා? මට ජීවත් වෙන්න බෑ ඕයි. අසුම තරම මට මැරෙන්නවත් බෑ ඕයි තමුස නිසා. නෑ පාව ගෙදරට ගිහලා බස් වන්න. කොරමයක්ද මං කරගත්ත මේකට නැගලා. තමුස රාජු වීල් එක කරගන්න වහම තමයි ඒකට නගින්න පුළුවන් නේ. තමුස මගේ 3 වීල් එකට තමයි නගින්න බැරි. මේකේ තවිලා තියෙනවනේ අයියේ. තමුස මොන මගුලකටද ආරුගේ බයික් එක තල්ලු කරන් ගියේ? ඒක තමුසට දින වැඩේ. අනුන්ගේ බයික් තල්ලු කරගෙන පාරවල් ගාන රස්සිය දුන එක තමුසගේ වැඩේ. රාජු අයියේ බයික් එක තල්ලු කරන් ගියේ මන් නිසා අයියේදා. අයි ඒක කැඩිලාද? අනේ අයියේ. තමුසට කොත්ත සුදු නම් බයික් එකක් හරි කමන්නේ නැහැ නේ. මම පොත බල මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ නැහැ අයියේ. ඔයා හම්බුනා මා විකාර කියනවා රාජු අයියා හම්බුනා මෙයා විකාර කියනවා. කරදරයක්ද මේ? කරදරයන්නේ. කරදරය. මම අයියේ ශෂි වගේ නෙමෙයි. මට මිනිස්සුත් එක්ක ගහගෙන බැනගෙන පුරුදු නැහැ. මම පාඩුවේ ඉන්න කෙල්ලෙක්. ඒ නිසාද ඔයාලා දෙන්න මට මේම කරන්නේ. මාව ඔයාලා දෙන්නට වීලුවක් වුණාද?